අපිට ටවුන් 13 අප්ඩේට් එකත් එක්ක බූස්ට් 4ක් ඇවිල්ලා තියෙනවා. එතකොට පළවෙනි බූස්ට් එකෙන් හීරෝ බූස්ට් එකක්. ඒ කියන්නේ හීරෝස්ලාගේ ලෙවල් ටවුන් 13 වලට මැක්ස් වෙන විදිහට අපිට දවස් 5කට මේ බූස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පවර් බූස්ට් කියලා ඇවිල්ලා තියෙනවා. ඒකෙදි අපේ ට්‍රූප්ස් එකයි ස්පෙලුයි බූස්ට් වෙනවා. ඊට පස්සේ අපිට රිසෝසස් බූස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේකෙදි අපේ රිසෝසස් දෙගුණයක් බූස්ට් වෙනවා. ඊළඟට අපිට ස්ටාර් බෝනස් එක ඩේලි හම්බෙන ස්ටාර් බෝනස් එක 4 ගුණයක් හම්බ වෙනවා. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ සෑම ටවුන් හෝල් අප්ඩේට් එකකටම පස්සේ එම ටවුන් හෝල් එකට අදාළ ලීග් ලෙවල් එකට අපිව ප්‍රොමෝට් වෙනවා. දැන් අපි ටවුන් හෝල් 13 අප්ඩේට් එක පැත්තට යමු. මේකෙදි මුලින්ම මම ඔයාලට පෙන්නලා ඉන්නම් අපිට COC ගේම් එකේදී ගන්න පුළුවන් මැජික් අයිටම්. මේ මැජික් අයිටම් ටික පාවිච්චි කරලා අපිට ගේම් එකේ ප්‍රෝග්‍රස් එක ස්පීඩ් කරගන්න පුළුවන්. එතකොට ආර්මි එක බූස්ට් කරගන්නත් පුළුවන්. දැන් මම බුක් ඔෆ් බිල්ඩින් එක පාවිච්චි කරලා ටවුන් හෝල් 13 වලට අදාළ ලැබ් එක අප්ඩේට් කරගන්නවා. ඊට පස්සේ මට ට්‍රූප්ස් ටිකයි ස්පෙල් ටිකයි අප්ඩේට් කරන්න පටන් ගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඇති අප්ඩේට් ටයිම් එක නැතුව ලූට් ටිකයි බිල්ඩ් බයි විතර පාවිච්චි කරලා අපිට මේ බුක් ඔෆ් බිල්ඩින් එකකින් මේ අප්ඩේට් දෙක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊළඟට මේ ටවුන් හෝල් 13 වලදී අපිට ට්‍රැප් 3ක් හම්බ වෙනවා අලුතින්. ඒ ට්‍රැප් 3ත් අපි ඇඩ් කරගමු බේස් එකට. ඊළඟට ගොඩක් ස්ට්‍රෝන් ඩිෆෙන්ස් එකක් වන ස්කැටර් ෂොට් දෙකක් අපිට හම්බ වෙනවා. මේ දෙකත් අපි ප්ලේස් කරගමු. මේක අපිට වෝ වලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේක බිල්ඩ් වෙලා තිබුණ නැතත් වෝ එකේදී මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. ඊළඟට අපි රොයල් චැම්පියන් ගන්න හීරෝ හෝල් එක අප්ඩේට් කරමු. දැන් ඊතුරු බිල්ඩර්ස්ලා දෙන්නා පාවිච්චි කරලා ක්ලෑන් කාසල් එකයි ආමි කැම්ප් එකම අප්ඩේට් කරගන්නවා. අටැක් එකට පස්සේ ස්ටාර් බෝනස් එක හම්බුන විදිය මම මේකත් එක්කම දාන්න. ඒකට ඔයාලට දැනගන්න පුළුවන් කොච්චර ස්ටාර් බෝනස් එකක් හම්බුනද කියලා. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලව ඉක්මනටම හම්බ වෙනවා.